විනාඩි 5න් ඔයාගාව තියෙන ෆෝන් එක පාවිච්චි කරලා හරියටම Binance account එකක් හදලා verify කරගමු. Binance account එකක් හදන්න අවශ්‍ය register link එක මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ වගේම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. මුලින්ම ඔයා register link එක එකපාරට touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන dot 3 එකපාරට touch කරලා මෙන්න මෙතන open Chrome browser කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඔයාගේ වැඩ කරන email address එක type කරගන්න. email address එක type කරලා මෙන්න මෙතනට tick එක දාලා යට තියෙන continue කියන button එක ඔයා එකපාරට touch කරන්න. හරි දැන් ඔයාගේ email address එකට verify code එකක් එවනවා. අංක 6ක code එකක්. අන්නේ code එක ඔයා මෙන්න මෙතනට type කරගන්න. ඊට පස්සේ ඔයාගේ Binance account එකට password එකක් ලබා දෙන්න කියනවා. මෙතනට ඔයාලට පුළුවන් අකුරු ඉලක්කම් symbol ඇතුළත් හොඳ strong password එකක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන යට තියෙන continue කියන button එක එකපාරට touch කරන එක. හරි ඒ විදිහට ඔයාලට පුළුවන් ලේසියෙන්ම Binance account එක හදාගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි හදාගත්තු Binance account එක verify කරගන්න එක. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන next කියන button එක එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Binance verification page එකට මේ විදිහට එන්න. මෙතන තියෙනවා verify now කියලා button එකක්. අන්නේ verify now කියන button එක ඔයා එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක හරහා ඔයාගේ Binance account එක verify කරන්න පටන් ගන්න. ඉතින් ඔයාගේ Binance account එක verify කරන්න නම් ඔයා ගාව national ID card එක හරි එහෙම නැත්නම් passport එක හරි එහෙම නැත්නම් driving license එක හරි තුනෙන් එකක් තියෙන්න ඕනේ. ඊට ඔයා verification page එකට ආවට පස්සේ ඔයාගේ මුලින්ම අහන්නේ ඔයාගේ රට මොකක්ද කියලා. ඉතින් මෙතන automatically දැන්ට ශ්‍රී ලංකා කියලා වැටලා ඇති. ශ්‍රී ලංකා කියලා වැටලා තිබුණ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඊතලේ touch කරලා මෙන්න මෙතන ශ්‍රී ලංකා කියන එක select කරගන්න. ඊට පස්සේ දෙවෙනි තැනටත් ඔයා ශ්‍රී ලංකා කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ account එක verify කරන්න භාවිතා කරන ID type එක අහනවා. මෙතනදී ඔයාලට පුළුවන් national identity එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් passport එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ driving license එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ තුනෙන් කැමති එකක් ඔයාලට select කරන්න පුළුවන්. ඕනම කෙනෙක් ගාව national identity card එක තියෙන හින්දා මම මෙතන national identity card කියන එක select කරනවා. ඉතින් national identity card එක select කරනවා නම් ඔයා ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ phone එකෙන් ඔයාගේ තියෙන ID එකේ ඉස්සරහා පැත්තේ පැහැදිලි ෆොටෝ එකක් වගේම ඔයාගේ ID එකේ පැහැදිලි පිටිපැත්තේ ෆොටෝ එකක් capture කරගන්න එක. හරි ඒ විදිහට ඔයා මෙතන identity card එක තෝරලා ඒ identity ෆොටෝ එකත් ඔයා මුලින්ම ගහගෙන යට තියෙන continue කියන button එක මේ විදිහට touch කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන upload photo කියන තැන එකපාරට touch කරලා යට තියෙන continue කියන button එක එකපාරට touch කරන එක. ඊට පස්සේ identity card එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක upload කරන්න මෙන්න මෙතන උඩ තියෙන upload photo කියන තැන එකපාරට touch කරන්න. මෙන්න මෙතනට ඔයා capture කරගත්තු identity card එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක මේ විදිහට select කරන්න. ඒක select කරාට පස්සේ automatically මේක upload වෙනවා. upload වුණාට පස්සේ ඔයාලට පුළුවන් දෙවෙනියට ඔයාගේ identity card එකේ පිටිපැත්තේ ෆොටෝ එක මෙන්න මේ දෙවෙනි තැනින් upload කරන්න. ඉතින් මේ විදිහට ෆොටෝ දෙකම හරියට අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් යට තියෙන continue කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ ඔයා liveness check page එකට එනවා. මෙතනින් ඔයාගේ මූණේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේක ඔයාලට ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක හරහා කරගන්න හැකියාවක් නැහැ. ඒකින්ද ඔයාලට කරන්න වෙනවා Binance application එක ඔයාගේ ෆෝන් එකට මුලින්ම download කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එක Android ෆෝන් එක නම් Google Play Store එකට ගිහිල්ලා app එක download කරගන්න. iPhone එක නම් iPhone එකට අදාළ application එක කියන්නේ Binance application එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. Binance application එක ෆෝන් එකට download කරගෙන application එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ login කියන බටන් එක touch කරලා ඔයාගේ Binance account එකට Binance application එක කරා log වෙන්න. login වෙන්න යනකොට ඔයාලට මුලින්ම කරන් තියෙන්නේ ඔයා account එක හදාගත්තු email address එක මෙන්න මෙතන type කරන්න. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ ඔයාගේ password එක type කරගන්න. ඊට පස්සේ security verification එකක් විදිහට ඔයාගේ email address එකට code එකක් යන්නේ code එක මෙතන type කරලා ඔයාලට පුළුවන් Binance application එක කරා ඔයාගේ Binance account එකට මෙන්න මේ විදිහට log වෙන්න. Binance account එකට log වුණාට පස්සේ ඔයා live-in check එකේ නැවතුණු හින්දා ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ live-in check එක මෙතනින් කරන්න පටන් ගන්න එක. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මොනේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න. මේකට ඔයාලට වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරනකොට ඔයා කැප් පාවිච්චි කරන්න එපා. ඒ වගේම සන්ග්ලාස් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඉතින් මෙතනට ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ continue කියන බටන් එක එකපාරට touch කරන්න. ඒක touch කරාට පස්සේ මේ විදිහට ඔයාගේ selfie cam එක open වෙනවා. selfie cam එක open කරන්න ඔයාගේ phone එකේ access ඉල්ලුවොත් LO access ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ රවුමට ඔයාගේ මුහුණ අල්ලන්න. මෙතනදී කියනවා ඔයාගේ මුහුණ හරවන්න කියනවා. ඒ වගේම S2 වහන්න S2 අරින්න වගේ දේවල් ටිකක් කියනවා. ඒ දේවල් ටික කරන්න මුහුණ හරවන්න වගේ දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික කරන්න. ඉතින් මෙතනදී ඔයා කැප් පාවිච්චි කරන්න එපා. සන්ග්ලාස් වගේ දේවල් පාවිච්චි කරන්න නැතුව මේ ටික හරියටම කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ ඉන්ෆර්මේෂන් කන්ෆර්ම් කරන්න එනවා. මෙතන ඔයාගේ ID එකේ තිබ්බ විදිහට ඔයාගේ විස්තර වැටලා තියෙනවා. සමහරට මේවා වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේවා වෙනස් වෙලා තිබුණොත් ඔයාලට පුළුවන් ID එකේ තියෙන විදිහට මේවා හදන්න. ඇඩ්‍රස් එක, නම, ඒ වගේම උපන්දිනය වගේ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ දේවල් වැරදිව තිබ්බොත් මේවා හදලා ඔයාලට පුළුවන් මේ ඉන්ෆර්මේෂන් කන්ෆර්ම් කරන්න. ඉතින් මේ දේවල් කන්ෆර්ම් කරලා කන්ටිනියු කරාට පස්සේ ඔයාගේ account එක සාමාන්‍ය විනාඩි 5ක් නැත්නම් විනාඩි 2-3ක් වගේ ඇතුළත account එක verify වෙනවා. ඉතින් මෙන්න මේජර් තමයි විනාඩි 5න් ඔයාගේ Binance account එක හදලා verify කරගන්නේ. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරන්න.